ආදරණීය දරුවනේ අපි කලින් වීඩියෝෙදි කතා බහ කරා නියුක්ලික් අම්ල වලට ඒ අදාළ වචනය කොහොමද ආවේ කියන එක ගැන. ඒතර අද දවසේ කතා බහ කරන්නේ නියුක්ලික් අම්ල වල තැනුම් ඒකකයේ හේවත් නියුක්ලියෝටයිඩ් ගැන. අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයේ වෙන්නේ මොනසකරයිඩ්. ප්‍රෝටීන් වල තැනුම් ඒකකයේ ඇමයිනෝ අම්ල. ලිපිඩ් වල තැනුම් ඒකක මේද අම්ල සහ ග්ලිසරෝල්. මේ වගේ නියුක්ලික් අම්ල වල තැනුම් ඒකකය එහෙම නැත්නම් නියුක්ලික් අම්ල හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ් වලින්. මෙන්න මේ කියන නියුක්ලියෝටයිඩ් යක් නිර්මාණය වෙන්නේ පුතේ සංඝටක වර්ග තුනකින්. ඒතර මම මේ කළු පාට පෑනෙන්, නිල් පාට පෑනෙන්, රතු පාට පෑනෙන් මම මේ නිරූපණය කරලා තියෙන්නේ අන්න ඒ කියන්නේ සංඝට වර්ග තුන. ඒතර පුතේ ඒ සංඝට වර්ග තුන තමයි ෆොස්ෆේට් කාණ්ඩය, ඒ වගේම පෙන්ටෝස් සීනි කාණ්ඩය, ඒ වගේම නයිට්‍රජනීය භස්මයක් ඇතුළත් ඒ කාණ්ඩය. ඒතර මෙන්න මේ කියන සංඝට වර්ග තුන එකතු වීමෙන් තමයි නියුක්ලියෝටයිඩ් එකක් නිර්මාණය වෙන්නේ. දැන් පුතේ මෙතන මෙන්න මේ කියන පෙන්ටෝස් සීනි කාණ්ඩය කියන එකේ මේ පෙන්ටෝස් කියන වචනය ගැන ගොඩක් දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ වචනේ කොහොමද ආවේ කියන එක ගැන. ඒතර මේක පුතේ මේ නිර්මාණලා තියෙන්නේ පෙන්ටා සහ ඕස් කියන වචන දෙක එකට එකතු වීමෙන් මේ පුතේ ග්‍රීක භාෂාවේ එන වචන, ග්‍රීක භාෂාවේ එන වචන මේ පෙන්ටා කියන එකත් පුතේ මේ පෙන්ට කියන එක උපසර්ගයක් විදිහට භාවිතා කරද්දී එන වචනයක්. ග්‍රීක භාෂාවෙන් පුතේ පෙන්ට කියලා කියන්නේ පහට. හරිද? ඒතර ඕස් කියලා කියන්නේ පුතේ සීනි වලට. එතකොට මේකේ දල අදහස තමයි අණුවක කාබන් පරමාණු සංඛ්‍යාව 5ක් වන සීනි කියන එක තමයි මේකේ දල අදහස. ඒතර පුතේ දැන් අපි වට මතක ඇති කාබෝහයිඩ්‍රේට් අපි වර්ග තුනකට බෙදාගත්තනේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියලා. එතනදී මොනොසැකරයිඩ් වලට අදාළ ඒ සීනි වර්ග සඳහා උදාහරණ තුනක් විදිහට අපි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියලා උදාහරණ තුනකුත් පාඩම් කරන් ඉන්නේ. ඒතකොට පුතේ අපි මොනොසැකරයිඩ් කියන එකට අදාළ ඒ සීනි සඳහා උදාහරණ කිහිපයක් පාඩම් කරා මිසක් මොනොසැකරයිඩ්ත් අපි නැවත වර්ග කරන්න ගියේ නැහැනේ. පැහැදිලිද පුතේ? හැබැයි අපි චුට්ටක් මේක ගැන ගැඹුරින් අධ්‍යයනය කරොතින් මේ මොනොසැකරයිඩ් කියන එකත් පුතේ අපිට නැවත වර්ග වලට බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් කාණ්ඩ වලට බෙදන්න පුළුවන් අණුවක තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව පදනම් කරගෙන. ඒකනේ පුතේ එතකොට අණුවක කාබන් පරමාණු සංඛ්‍යාව 3ක් වන මොනොසැකරයිඩ්, අණුවක කාබන් පරමාණු සංඛ්‍යාව 4ක් වන මොනොසැකරයිඩ්, අණුවක කාබන් පරමාණු සංඛ්‍යාව 5ක් වන මොනොසැකරයිඩ්, අණුවක කාබන් පරමාණු සංඛ්‍යාව 6ක් වන මොනොසැකරයිඩ්. ওই විදිහට අපිට මොනොසැකරයිඩ්ත් අපිට නැවත වර්ගවලට බෙදන්න පුළුවන්. ඒ අර්ථයේ අණුවක කාබන් පරමාණු සංඛ්‍යාව 6ක් වන මොනොසැකරයිඩ් අපි ඒවට කියන හෙක්සෝස් සීනි කියලා. ඒ සීනි වලට උදාහරණ තුනක් තමයි අපි දැන් ඔය පාඩම් කරන් ඉන්නේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියලා. දැන් මෙතන මේ කතා බහ කරන්නේ මුතේ අණුවක කාබන් පරමාණු සංඛ්‍යාව 5ක් වන සීනි අපි ඒවට කියනවා පෙන්ටෝස් සීනි කියලා. ඒතර පෙන්ටෝස් සීනි සඳහා උදාහරණ දෙකක් තමයි රයිබෝස් සහ ඩියොක්සිරයිබෝස් කියලා කියන්නේ. මෙතන පුතේ රයිබෝස් කියද්දී ඒකේ රසායන සූත්‍රය තමයි C5H10O5 කියන එක. මේ දෙක අතර වෙනස තමයි පුතේ රයිබෝස් අපේ සාපේක්ෂව ඩියොක්සිරයිබෝස් වල ඔක්සිජන් පරමාණුවක් අඩුයි. මේ ඩියොක්සි කියන එකේ අදහසත් ඒකයි. ඩියොක්සි මේ ඔක්සි කියන ඔක්සිජන්. ඩියොක්සි ඔක්සිජන් පරමාණුවක් අඩුයි කියන එක මේ අදහස. ඒතර මෙයාගේ රසායන සූත්‍රය එන්න ඕනේ C5H10O4යි. බලමු පුතේ මේ හැම වචනයක්ම ඇවිල්ලා තියෙන තේරුමක් සහිතව. පැහැදිලිද? මෙහිම ඉගෙන ගත්තාම මේක දැන් හොඳට දැනෙන්නේ හිතට. තේරුණාද? හරි. දැන් පුතේ මෙන්න මේ පෙන්ටෝස් සීනි කාණ්ඩේ පෙන්ටෝස් සීනි විදිහට රයිබෝස් තියෙනත් පුළුවන්, ඩියොක්සිරයිබෝස් තියෙනත් පුළුවන්. මේ දෙකෙන් එකක් තියෙන්න පුළුවන්. මේ බලමු පුතේ. පෙන්ටෝස් සීනි කාණ්ඩේ පෙන්ටෝස් සීනි වෙනුවට පෙන්ටෝස් සීනි විදිහට ඩියොක්සිරයිබෝස් නම් තියෙන්නේ ඒ වගේ නියුක්ලියෝටයිඩ් එකකට අපි කියනවා ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩයක් කියලා. පෙන්ටෝස් සීනි කාණ්ඩේ ඩියොක්සිරයිබෝස් සීනි වෙනුවට රයිබෝස් සීනි නම් තියෙන්නේ අපි ඒ වගේ නියුක්ලියෝටයිඩ් එකකට කියනවා රයිබෝ නියුක්ලියෝටයිඩයක් කියලා. එහෙනම් පුතේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් ගණනාවක් එකට එකතු වීමෙන් තමයි ඩියොක්සිරයිබෝ නියුක්ලික් අම්ලය හෙවත් DNA අණු හැදෙන්නේ. එහෙම නැත්නම් ඒක අපේ අනිත් පැත්තට කියන්න පුළුවන් DNA අණුවේ තැනුම් ඒකකය ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් කියලා. පැහැදිලිද? රයිබෝනියුක්ලියෝටයිඩ් ගණනාවක් එකට එකතු වීමෙන් තමයි රයිබෝනියුක්ලික් ඇසිඩ් නැත්නම් රයිබෝනියුක්ලික් අම්ලය හෙවත් RNA අණු හැදෙන්නේ. එහෙම නැත්නම් අපිට ඒක අනිත් පැත්තට කියන්න පුළුවන් RNA වල තැනුම් ඒකකය රයිබෝනියුක්ලියෝටයිඩ් කියලා. පැහැදිලිද පුතේ?